channel. ඉතින් ඔන්න අදත් ආවා ලස්සන vlog එකක් අරගෙන ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් ඔයාලා දන්නවනේ අපි මේ ඉන්නේ සිංගප්පූ වල. ඉතින් සිංගප්පූ අපි හොටෙල් එකට check in වෙලා අපි කිව්වා අපි එළියට යනවා ඇවිදින්න කියලා. ඉතින් මේ අපි ඇවිදින්න යන ගමන් ඉතින් අපි හොටෙල් එක ළඟ ඉඳන් බස් එක ඇවිල්ලා ඊට පස්සේ පයින් තමයි අපි මේ සයිට් සීන්ස් වලට ගියේ. මොකද ඔක්කොම තියෙන්නේ එක ළඟ නිසා අපිට යන්න ලේසි. ඉතින් මේ ඔයාලට පේන්නේ සිංගප්පූ සිටි එක හරිම ලස්සනයි. ඉතින් මාර්ම මැජිකල් වගේ ඉතින් ලොකු බිල්ඩින්ග්ස් තියෙනවා. ඒ වගේම හරිම ලස්සන ආකිටෙක්චර් එකක් තියෙන බිල්ඩින්ග්ස් තියෙනවා. ඉතින් මේ වගේ මෙන්න මේ බේක වටේ තමයි මේ බිල්ඩින්ග්ස් ටික තිබුණේ. ඉතින් අපි දෙන්නත් මේ වටපිටාව බල පොඩ්ඩක් ඇවිදගෙන ගියා. ඉතින් ඒ දවස්සේ චුට්ටක් වැස්සා. ඉතින් එච්චර ලොකු බාධාවක් වුණේ නැහැ. අපිට පුළුවන් වුණා අපේ සයිට් සීන්ස් ටික කවර් කරගන්න. ඉතින් අපි ලස්සන ෆොටෝස් ගත්තා. ඇවිත්තා. ඉතින් මේ ඔයාලට පේන්නේ සන්සෙට් ක්‍රූස් එකක් වගේ යන එක. ඉතින් පොඩි බෝට් එකක් ඔයාලට පුළුවන් ඒ බෝට් එකේ ගිහිල්ලා සයිට්ස් බලන්න. ඉතින් මෙන්න මේ වගේ තමයි වටපිටාව ලස්සනට තියෙන්නේ. ඉතින් එහෙනම් ඉස්සරහට බලන්න අපි කොහෙටද යන්නේ කියලා. ඉතින් අපි මුලින්ම ගියේ මෙන්න මේ මර්ලයින් පාක් එකට. ඉතින් ඔයාලත් අයට්‍රේ එකක් හදා ගන්නකොට මුලින්ම ඔයාලට ළඟ තැනේ ඉඳන් පටන් ගන්න. එතකොට ඔයාලට වටයක් ගිහිල්ලා හරිම පහසුවෙන් ඔයාලගේ සයිට්ස් ටික කවර් කරගන්න පුළුවන්. ඉතින් අපි මර්ලයින් පාක් එක ගාවට එනකොට ගොඩාක් ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. පොඩි වැස්සකුත් තිබුණ නිසා අපි ඉක්මනට ෆොටෝස් ටිකක් අරගෙන එතන පොඩ්ඩක් ඉඳලා එන්ජොයි කරලා අපේ ඊළඟ සයිට් සීන්ස් ටික බලන්න පිටත් වුණා. ඉතින් අපි නම් ගොඩක්ම පයින් තමයි ඇවිද්දේ. මං හිතන්නේ අපි දෙන්න අප හොටෙල් එකට යනකොට කිලෝමීටර් 20ක් ඇවිදලා තිබුණා ඒ මුළු දවසේම. මොකද මෙහි ඇවිදගෙන යන්න හරිම පහසුයි. පාරවල් උනත් හරිම ක්ලියර් තියෙනවා, පිරිසිදුයි. ඉතින් ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට Google Map දාගත්තාම ඇවිදගෙන යන්න පුළුවන්. ඉතින් public transport වල යනවා නම් චුට්ටක් cost එක වැඩි මෙහි. ඉතින් ඒ නිසා මම නම් recommend කරන්නේ ඔයාලා සිංගප්පූ එනවා නම් පයින් ඇවිදින්න බලාගෙන එන්න. ඉතින් අපිත් වටපිටාවේ ලස්සන බල මේ buildings බල අපේ ඊළඟ සයිට් සීන් එක කරන්න ගියා. ඉතින් අපි ඊළඟ සයිට් සීන් එක කරන්න ගියේ Gardens by the Bay. ඉතින් ඒකේ තියෙන Cloud Forest එකටයි Flower Dome එකටයි තමයි අපි මුලින්ම ගියේ අපේ සයිට් සීන්ස් වලින්. ඉතින් මේ ඔයාලට පේන්න තියෙන්නේ Cloud Forest එක. ඇත්තටම හරිම ලස්සනයි මෙතන. මේ ඔයාලට වීඩියෝස් වලින් පේනවට වඩා මාර්ම ලස්සනයි. ඉතින් එතන මේ ලස්සන waterfall එකත් එක්ක හරිම cool area එක. ඉතින් හරිම ලස්සනයි. ඉතින් අපි එතනත් ගොඩාක් ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. එතන එන්ජොයි කරා. ඉතින් ගොඩක් ක්‍රවුඩ් එකක් එතන හිටියා. ඉතින් ඔයාලත් සයිට් සීන්ස් කරන්න යනවා නම් පුළුවන් තරම් උදෙන්ම යන්න. එතකොට ඔයාලට නිදහසේ එන්ජොයි කරලා ෆොටෝස් අරගෙන එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ක්ලවුඩ් ෆොරෙස්ට් එක වටේ ඇවිදලා මෙතන ලස්සන බැලුවේ. ඉතින් මේ වෝටර්ෆෝල් එක මැදින් අපිට උඩට යන්න පුළුවන්. එතකොට තව ලස්සන දේවල් අපිට බලන්නත් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ උඩ මැද හරිය තියෙන view point එක. ඉතින් එතනටත් හරිම ලස්සනට මේ වෝටර්ෆෝල් එක පේනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ open area එකක් තියෙනවා අපිට ඇවිදගෙන යන්න. හරිම ලස්සනයි. වටපිටාව ඔක්කොම පේනවා. ඒ වගේම ඉන්ඩෝ ෆොරෙස්ට් එක පේනවා. හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ ඒ වෝටර්ෆෝල් එක. ඉතින් අපි ගොඩාක් වෙලා මෙතන හිටියා. ඉතින් හරිම cool හරිම ලස්සනයි නිසා අපිට යන්න හිතෙන්නෙම නැහැ. ඉතින් ඔයාලා මේ සයිට් සීන්ස් වලට එනවා නම් ඔයාලා කලින් ටිකට්ස් බුක් කරලා එන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම හිතන්නේ ගොඩක්ම worth කියලා. ඉතින් Klook කියලා app එකක් තියෙනවා. ඔයාලට හරිම පහසුවෙන් ටිකට්ස් බුක් කරන්න පුළුවන්. හැම ඩීටේල් එකක් මේකේ තියෙනවා. ඔයාලට කැමති විදිහට මේක බුක් කරගන්න පුළුවන්. ගොඩක් දුරට මේ flower domes, cloud dome එක, ඊට පස්සේ Gardens by the Bay observation deck එක, ඒ වගේ full combo pack එකකුත් තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහට ඒවා purchase කරන්න පුළුවන්. ඉතින් Klook app එක දාගෙන ඔයාලා ලේසියෙන්ම site scenes බලන්න යනවා නම් ඒකෙන් book කරන්න. අපි කොහොමද book කරන්නේ ඒකෙන් තමයි. ඉතින් මම ඔයාලට ඒකේ details description box එකේ දාලා තියන්නම්. ඉතින් මේ තියෙන්නේ secret garden එක. ඉතින් මේකත් මාරම ලස්සනයි. අර waterfall එක ගාවින් වෙන පැත්තකට තමයි යන්න තියෙන්නේ. ඒකෙත් හරිම ලස්සනයි. මේකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ගස්වල. ඉතින් ෆ්ලවර්ස් තියෙන ඩෝම් එකක් වෙනම තියෙන නිසා මේකේ ඔක්කොම තියෙන්නේ ප්ලාන්ට්ස් වර්ග. මාර්ම ලස්සනයි. මාර්ම කූල්. හරිම රෙයා ප්ලාන්ට්ස් අපිට බලා ගන්න පුළුවන්. එයාලා එය හැම දෙයක්ම නේම් කරලා තියෙනවා. ඉතින් හරිම ලේසි බලා ගන්න අපිට ඒ
දේවල් ගැන දැනගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනට මේ ආටිෆිෂල් උනත් මෙතන දැනෙන්නේ නැහැ ඒක ආටිෆිෂල් කියලා. ඉතින් හරිම නැචරල් විදිහට මේ දේවල් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඔයාලත් කියලා අනිවාර්යෙන් බලන්න මෙතන. ඉතින් මේකේ අවුටෝ වගේම පොඩි ඉන්ඩෝ ඒරියා එකකුත් තියෙනවා. ඉතින් මේ ඔයාලට පේන්නේ ඉන්ඩෝ ඒරියා එක. මෙතනත් ලස්සන ලයිට්ස් එහෙම දාලා හරිම ලස්සනට යාලා හදලා තියෙනවා. ඒ වගේම යාලගේ මේ වගේ ලස්සන ඩිජිටල් ස්ක්‍රීන් එකකුත් තියෙනවා. අපිට ගිහිල්ලා එතන අපිට ලස්සනට එන්ජොයි කරන්න පුළුවන්. අපිට ඔයාලට මතක ඇති නෙළුම් කුල්ලෙත් මේ වගේ තැනක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේම තැනක් තමයි මේකත්. හරිම ලස්සනයි. අපිට ලස්සනට ෆොටෝස් ගන්න එතන එන්ජොයි කරන්න ගොඩක් පොඩි ළමයි එතන ගොඩක් එන්ජොයි කරා. ඉතින් හරිම ලස්සනයි මේ වගේ ෆ්ලවර්ස් තියෙන තැනක්. ඒ වගේම තව බටර්ෆ්ලයි ස්ක්‍රීන් එකකුත් තිබුණා. සහ යාලගේ පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක පොඩි ඉන්ට්‍රෝ වීඩියෝ එකකුත් තිබුණා. ඉතින් ඒ ටික බලන්න පුළුවන් අපිට මේ ඉන්ඩෝ ඒරියා එකේදී. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ක්ලවුඩ් ෆොරෙස්ට් ඒරියා එක එක්ස්ප්ලෝර් කරේ. ඉතින් ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ ෆ්ලවර් ඩෝම් එකට. එහෙනම් අපි ගිහින් බලමු ෆ්ලවර් ඩෝම් එකේ මොනවද තියෙන්නේ කියලා. එහෙනම් මාත් එක්ක දිගටම ඉන්න subscribe කරලා like කරලා notification bell එකත් on කරලා තියාගන්න. ඊළඟ vlog එකෙන් මම ඔයාලව හම්බෙන්න එන්න. එතකොට හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. bye.